ආයිබෝවන් කියලා පිළිගන්නවා ප්‍රොෆෙෂනල් ජොබ් YouTube නාලිකාව හරහා අරගෙන එන තවත් අලුත් වීඩියෝ එකක් එක්ක. අද වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ශ්‍රී ලංකා ගුවන් තොටුපළ හරහා ඔයාලට ආයුධම්පත් යොමු කරන්න පුළුවන් රැකියා බැරිතුවක් පිළිබඳව. වීඩියෝ එකට යන්න කලින් මතක් කරලා ඉන්නම් අපේ නාලිකාවට අලුත් කෙනෙක් නම් දැන් අපේ channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේ මේ වීඩියෝ එක තව කෙනෙක්ට බලන්න අනිවාර්යෙන් share කරන්න. වීඩියෝ සම්බන්ධ මොනවා හරි ගැටලුවක් තිබොත් අනිවාර්යයෙන්ම comment කරන්න. වගේම මේ විදිහේ අපි WhatsApp channel එකක් නිර්මාණය කරලා තියෙනවා මේ වගේ ගැසට් වෙන රැකියාව පිළිබඳ ඔයාලව ඉක්මනින් දැනුවත් කිරීම සඳහා. ඒකට අද ලින්ක් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියනම් අනිවාර්යෙන් ඒ channel එකත් follow කරලා තියාගන්න. එහෙනම් අපි වීඩියෝ එක ඉස්සරහට යමු. මේ වෙද්දී ඔයාලට ආයුධම්පත් යොමු කිරීමට හැකියාව තියෙන රැකියා බැරිදු තමයි flight operation officer. මේ සඳහා ඔයා ආයුධම්පත් යොමු කරන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් ඔයා මේ සුදුසුකම් ටික සම්පූර්ණ කරලා තියෙන්න ඕනේ. ඔයා අපොස සාමාන්‍ය පෙළ විභාගයේදී සම්මාන සාමාර්ථ 4 සහිතව විෂයන් 6කින් සමත් වෙලා තියෙන්න ඕනේ. ඒ සම්මාන සාමාර්ථ 4 ඇතුලේ ඉංග්‍රීසි භාෂාව ඇතුළත් වෙන්න ඕනේ. ඒ වගේම ඔයාලට 2 years work experience එකක් තියෙන්න ඕනේ. certified pool lifeguard කෙනෙක් විදිහට. ඒ වගේම ඔයාලට විනාඩි 6ක් තුල මීටර් 200ක් පිහිනීමේ හැකියාව තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ඔයා අපොස සාමාන්‍ය පෙළ විභාගයේ විෂයන් 6කින් සමත් වෙලා තියෙන්න ඕනේ එකවර. ඒ විෂයන් 6ට ක්‍රෙඩිට් පාස් එකක් ඇතුළත් වෙන්න ඕනේ ඉංග්‍රීසි වලට. මේකෙදිත් ඔයගොල්ලන්ට qualification තියෙන්න ඕනේ 2 years වල certified pool lifeguard කෙනෙක් විදිහට. ඒ වගේම මේකෙදිත් ඔයාලට හැකියාව තියෙන්න ඕනේ විනාඩි 6ක් තුළ මීටර් 200ක ප්‍රමාණයක් පිහිනා යෑමට. ඒ වගේම මෙතන සඳහන් කරලා තියෙනවා knowledge of first aid and CPR certification will be an added advantage කියලා. මේ වගේ දේවල් තියෙනවා නම් ඔයාලට ඒක advantage එකක් වෙනවා කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. ඒ වගේම වයස සීමාව ගැන කතා කරොත් 2025 ඔක්තෝබර් 17 වෙනිදාට ඔයාලට වයස අවුරුදු 35ට අඩු වෙන්න ඕනේ. මේ දේවල් තමයි මේකේ සඳහන් කරලා තියෙනවා. මේ සඳහා ආයුධම්පත් යොමු කරන්න බලාපොරොත්තු වෙන කෙනෙක් සහ ඔයාලට මේ සඳහා සුසුකම් තියෙන කෙනෙක් නම් ඔයාලට මේ I am interested කියන එක යටතේ ආයුධම්පත් යොමු කිරීමේ හැකියාව තියෙනවා. මේ විදිහට ක්ලික් කරාට පස්සේ ඔයගොල්ලන්ට බේසික් ඉන්ෆර්මේෂන් ටිකක් තමයි ඇතුළත් කරගන්න තියෙන්නේ. ඔයාගේ ෆස්ට් නේම් එක, ලාස්ට් නේම් එක, ඒ වගේම ඔයාගේ ෆුල් නේම් එක, ඊළඟට ඔයාගේ ඊමේල් එක, ඊළඟට ඔයාගේ මොබයිල් නම්බර්ස් තුනක් මෙතන දෙන්න තියෙනවා. ඊළඟට ඔයාගේ NIC නම්බර් එක, ඊළඟට ඔයාගේ ජෙන්ඩර් එක, ඊළඟට ඔයාගේ විවාහක බව, ඊළඟට ඔයාගේ බර්ත්ඩේ එක, සිටිසන්ෂිප් එක, ඊළඟට ඔයාගේ ඇඩ්‍රස් ඉන්ෆර්මේෂන් ටිකක් තමයි දෙන්න තියෙන්නේ. නම්බර් ඔෆ් ස්ට්‍රීට්, ඒ වගේම සිටි, ඒ වගේම කන්ට්‍රි. ඊළඟට ඔයාගේ O level සහ A level සුදුසුකම් ටික තමයි මෙතන ඇඩ් කරගන්න තියෙන්නේ. ඒ වගේම ඔයාගේ එක්ස්පීරියන්ස් වල අදාළ data ටික මෙතන ඇඩ් කරගන්න ඕනේ. ඊළඟට ඔයා මෙතන ලබා දීලා තියෙන තොරතුරු සත්‍යයි කියලා මේ ටික් එක දාන්න ඕනේ. ඊට පස්සේ ඔයාගේ attach කරන්න තියෙනවා CV එක. ඊට පස්සේ අහලා තියෙනවා question ටිකක්. මේකෙදි ඔයා qualification එක මොකක්ද කියලා අහලා තියෙනවා. ඊළඟට ඔයාට අවුරුදු දෙකක experience තියෙනවද කියලා අහලා තියෙනවා. ඊළඟට ඔයාට මීටර් 200ක් දුර පීනන්න පුළුවන්ද කියලා අහලා තියෙනවා. ඊළඟට ඔයාට first aid CPR certification එක තියෙනවද කියලා අහලා තියෙනවා. ඊළඟට ඔයා වයස අවුරුදු 35ට අඩුද කියලා අහලා තියෙනවා. ඒ වගේම ඔයා ශ්‍රී ලංකාවේ පුරවැසියෙක්ද කියලා අහලා තියෙනවා. මේ ඔක්කොම ටික ෆිල් කරගත්තට පස්සේ ඔයාට මේ I agree කියන එකට ටික් එක දාලා මේ captcha එක මෙතන type කරලා application එක submit කරන්න පුළුවන්. මේ විදිහට තමයි මේ සඳහා online ආයුධම්පත් යොමු කරන්න තියෙන්නේ. අපි මේ වගේම තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. මේ වීඩියෝ එකත් එක්ක එකතු වෙච්ච ඔයාලට සුබ දවසක්.